හලෝ ගයිස් කොහොමද ඔයාලට හොඳින් ඉන්නවද කියලා හිතනවා වෙනදා වගේම වෙනස් vlog එකක් ඒ කියන්නේ මගේ ගමේ ලස්සන තැනකට යන්න අද දැන් ඔය යන්නේ අපි ගිහනයිලේදී පිටත් වුණා දැන් ඔන්න මහා පාරට දාන්න කලින් හැලගේ ගෙවල් පාරේ යන්නේ මාර ලස්සනයි ලස්සන view එකක් තියෙනවා මාත් වීඩියෝ කරගෙන යනවා කයියක් ගාගෙන මාත් දැන් දවස් 3ක් වෙනවා කොළඹ ඉඳන් ගමේ ඇවිල්ලා ඊට පස්සේ යන් කියලා හිතම එක පාර්ට්නර් ප්ලෑන් කරේ ගමන තෙල් ගහන්න දැන් ඇවිල්ලා තෙල් ගැහුවා රුපියල් 1000ක් ගහගත්තා ඇති වෙයිද දන්නේ නැහැ කියලා කීකී ඉන්නේ කොහොම හරි දැන් ඔන්න කඩේට ආවා අපි බඩුවක් තියෙනවා ගන්න ඒ අංකල්ගේ හැන්ඩිගෙන යහුව අපි පස්සේ මොනවද කොහොමද ප්‍රමාණවල් කියලා ඒවත් එහෙනගෙන ඔන්න බඩුවේ ගත්තා දැන් ඉතින් අපි යන්නේ දිහා යන්න නෙමෙයි පාරට දාලා ඔතනින් මම ගිහී ඉස්කෝලේ පාස් වෙනවා ඔතන ගියනවා ඉස්කෝල් වීඩියෝ ගන්න කියලා මම ටයිම් නැහැ කියලා අපි ඔහම හිමීට ඉතින් දැන් ආයෙ ඔන්න දිහාට එන ගම බඩු ටිකත් අරගෙන දැන් හදන්න කියලා බැලුවේ මොනවද හදන්න කියලා මම වීඩියෝ එක අන්තිමේටම නෙමෙයි මැද හරියදී කියන්න යන තැන හරියටම ආපදන පුළුවන් අන්තිමේටම ලස්සන view එකකට යන්නේ අපි සාමාන්‍යයෙන් සතියට එකපාරක් වගේ යන view එක බලන්න එතන මාර ලස්සනයි මාට දැක බලා ගන්න පුළුවන් අන්තිම නම් හිටියෝ ඔන්න ඊළාගේ වෙල් පාර දැන් අපි ආයේ බඩු ටික අරන් එන ගමන් බඩු හදන්න මාර ලස්සනයි එළ පාරක් යනවා ලස්සන view එක ඉතින් කොහොමද ඔයාලට හොඳින් ඉන්නවද කියලා හිතනවා ඔයාලා කාලෙකින් කියන්නේ දැන් සති 3කින් වගේ දැන් ඔන්න දැන් ආවා කියන්නේ ගිහනයේ මම ආවා එතුළේ තව යාළුවෙක් ඉන්න බලමු මොකද කරන්නේ කියලා කියනකම් අරින්න කියලා කිව්වේ යාත් එක පාඩම කොම්ප්ලීස් වුණා වුණා එක පාඩම අපි දුරට ආවා දැන් ඔන්න දැන් අපි ගිහනයේ ඔය දැන් ඊට පස්සේ ගමනක් ගිහින් ඉන්න ගියා ඊට පස්සේ අපිට ගම පොල් පාරක් ගහනවා යන්න මතකත් නැහැ වැඩි මාස 8කින් විතර බැට්ටක් ඇල්ලුවේ මම යාළුවා හිමීට මොම පොඩ ටුක් හිටියා නැගම් කෝකෝගේ විහිටි දැන් මේනවා කියලා දැන් ගියේ තාමත් නැහැ ඔන්න දැන් තා පොඩ්ඩකින් එනවා වගේ ඇහුණ බයික් සද්දේ මම රාලියට දුන්නටක් දාලා ගහන්න කියලා කොහොම හරි ඉතින් එයා එනකන් අපි ඔහොම පොඩ එහාට මෙහෙලා වෙවි හිටියා බැට් එක වනවන ඉන්න ඔන්න දැන් ගියන්න යා දැන් අපි ගමන යන්න පිටත් වුණා ලස්සන ප්ලේස් එකක් මම තා පොඩ්ඩේ කියන්න ප්ලේස් එක කොහෙද කියලා ඔය ටිකක් බලන්න ඉන්න දැන් අපි වාහන පොඩ්ඩක් වැඩි පාරේ වාහන ටික ඊට මෙන්නකන් ඉන්නවා දැන් ওই පාරේ මෙහාට මාරු වෙන්න යාළුවත් පිටිපස්සේ එනවා බයික් දෙකක් ගියේ එයා තනියම ගියේ ඔන්න ටක් ගාලා ගියා අපි ඔයාලට කියන්න ඕනේ මේකේ ෂෝට් වීඩියෝ vlog මට වෙලාවක් තිබ්බොත් vlog දාන්නේ නැත්නම් සාමාන්‍ය normal වීඩියෝ දානවා බලන්න එකතු වෙලා ඉන්න යාළුවත් එක්ක දැන් අපි පොඩ්ඩක් වේගෙන් යනවා දැන් යාළුවා පේන්නත් නැහැ මම බලනවා පිටිපස්සට ඔන්න බලන්න ලස්සන view එකක් තියෙනවා සන්රයිස් එකක් තා පොඩ්ඩකින් සන්රයිස් එක බහගෙන යනවා බලන්න තිබ්බා පිටක් ගාලා ගියා නැත්තම් අතන සෙනග ඉන්නවා ඒ නිසා ටක් ගාලා අපි යන්න තීරණය කරා බලනකම් හිටියේ නෑ ඔය පේනවා ලස්සන view එකක් තියෙනවා ඔන්න ප්ලේස් එක ප්ලේස් එකක් වැඩි කට්ටියක් නෑ දැන් නියම දවස ඔය දැන් රොටි කන්න යන්නේ දැන් අපි රොටි තමයි කන්න ප්ලෑන් කරේ එක පාර්ට්මනේ ප්ලෑන් කරේ ඒ නිසා මම ලොකුවට ප්ලෑන් එකක් දැම්මේ නෑ හැදුවා අරන් ආවා සනිකව ඔය තියෙන view එක ලස්සනයි මාරම ලස්සනයි ගයිස් මම දැක්ක ලොකේෂන් එකේ පට්ටම් ප්ලේස් එකක් එහා පැත්තේ ඒ වැව මැද තමයි ලස්සන දූප දක්වයි ගැල්ලා තියෙනවා ඔය දෙනවා මාර view එකක් තියෙනවා දැන් ඔය චිල් එකක් දාලා අපි වීඩියෝ එකක් ඕක නම් එඩිට් එකක් තියෙනවා
අපි ඉතින් මුදල් පොඩ්ඩක් අයියක් ගහලා චිල් එකේ රුපියයි ප්ලේන් දෙකක් හදන්න එකයි කරන්න මම පොඩ්ඩක් මේ වීඩියෝ අන්තිම හරිය ඉන් කරන්න ටයිම් එක ලස්සන view එකක් කොහොමද දැන් ඉතින් අපි ඔය හෙල්මට් එක මාරු කරලා මගේ හෙල්මට් එක ආරය ආවලා දෙන්න පිටිපස්සෙන් ඉන්නේ කොහොමද දැන් ඉතින් අපි ටට්ටක් ගාලා වෙලාවත් හරි ඒ අයියා වැඩකටත් යන්න ඕනේ කියලා පිටත් කරලා ආවා goodbye see you in a video එකකින් හමුවෙමු එහෙනම් guys වීඩියෝ එක දැන් නම් අපි දැන් ඔතන කාලා අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ මෙතන එන කට්ටිය කාලා බීප් වට්ටේව අනිවාර්යෙන් අරන් යන්න. එහෙනම් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ඔයාලා පරිස්සමෙන් ඉන්න. See you bye.